හායි යාළුවනේ කොහොමද ඉතින් මේ තමයි දැන් වෙලාව 3:03මාරයි 3:25යි වෙලාව මම වතුර දාන්න ගත්තේ නම් ඇත්තටම දෙකට විතර දෙකමාරට විතර වගේ. හැබැයි ඉතින් මේ අපේ ගෙදර ඉන්නවනේ චූටි පැංචියක්. එයත් එක්කලා රට වැඩක් කරගන්න හරි අමාරුයි ඉතින්. ඊට පස්සේ මං යා අඬන හින්දා යාව නිදි කරවලා තියලා ආවා වතුර ටික දාන්න. එතකම් මං යාව නිදි කරවනකම් අපේ පුතාට කිව්වා වතුර ටිකක් දාන්න කියලා. ඉතින් යා වතුර දදා හිටියේ. පස්සේ මං ඇවිල්ලා ගත්තා. මං දාන්නම් කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ මම වතුර දාන වෙලාවේ මාර අවුවක් තියෙනවා මේ. ඇත්තට මං කලින් අවුව වෙලාවට වතුර දැම්මේ නෑ. මං උදේටයි හවසටයි තමයි වතුර දැම්මේ. කියන්නේ අවුව බැහැගෙන ගියාට පස්සේ තමයි වතුර දැම්මේ. මේ ටික නම් ටිකක් මේ ටිකක් මැරෙන්න බැලුවා. ඒ හින්දා තමයි මේ චුට්ටක් මෙතනින් තිබ්බේ. මේ වතුර ඇත්තටම අපි මේ වෙලාවට දාන්නේ නැහැ. දාන්නේ නැතුව හිටියේ මම අහලා තිබ්බ විදිහට මේ අවුව සැර වෙලාවට වතුර දැම්මොත් එහෙම මං හිතන් හිටියේ ගස් කොළන් මැරෙනවා කියලා. හැබැයි ඇත්තටම මං හිතන් ඉඳපු විදිහ වැරදි. මොකද මං හිතනවා මං වැරදි කියලා. මොකද මම පෝර ගන්නවා මේවට පෝර දාන්න එපාය. ගොමම විතරක් නෙමෙයි ඉතින් කොච්චි වලට පෝර ඕනි. පෝර වතුර මේ දෙකම ඕනේනේ. අපි ලොකු දැනුමක් තියාගෙන නෙමෙයි කොච්චි වගාව පටන් ගත්තේ. විශේෂයෙන්ම මේක පටන් ගන්න අපේ මහත්තයාට තමයි උමනාව තිබ්බේ. එයා කිව්වා සාර්ථක වෙයි කියලා. මොකද අපි කලින් බටු වගාවක් කරා. බටු වගාව එච්චර සාර්ථකුනේ නෑ. මොකද මේකට වතුර දාන්න ඕන ඒවට සත්තු වෙනවා හරි ඉක්මනට ලෙඩ පෝ වෙනවා. ඒවත් එක්කලා මට ඇරෙන්න වෙලාවක් තිබෙන්නේ. මොකද මට එතකොට අපේ දෝනි හම්බෙන්න හිටපු හින්දා මං වැඩි ඒවට ඇරුන්නේ නෑ. දැන් දෝනි හම්බුණාට පස්සේ තමයි මං වගාවක් කරනවා කියලා මහත්තයාත් එක්ක කතා කරලා එයා මේ අහවල් දේ කරමු මේ දේ හොඳයි කියලා කිව්වේ. ඊපස්සේ අපි ඔහොම පටන් අරගෙන පොඩිම කාලේ පෝර ගෙනත් දැම්මා. ඇත්තටම අපිට මීට වැඩිය පැල තිබ්බා. පැල 500ක් විතර වගේ තිබ්බා. අපිටත් අත්දැකීමක් නැහනේ. ඉතින් ඒ හින්දා අපි මෙහෙම පෝර දාගෙන එහෙම එනකොට ඒ පෝර වැඩි වෙලා. ඇත්තටම අපි දැම්මේ නිල් කැට දන් කැට එහෙම දදා හිටියේ. දන් කැට දාන්න කලින් මම දැම්මේ නිල් කැට. නිල් කැට ගස් හැදෙන්න හොඳයි කියලා අහලා තියෙන හින්දා නිල් කැට දැම්මා. ඊට පස්සේ කොහොම හරි අපි දන්න පෝර ගන්න දැන් මේ පැකට් එහෙම පොන්ට් ගහන්න පැකට් ගත්ත ඒ පෝර කඩෙන් අපි ඇහුවා මොනවාද හොඳ ගස් ටිකක් සාමාන්‍ය ලොකු නම් අපි ඇහුවා ගිහලා මොනවාද හොඳ දාන්න මේ පෝර වර්ග කියලා. ඊට පස්සේ ඒ පෝර කඩේ කෙනෙක් මේ වැඩ කරන අංකල් කෙනෙක් ඉඳලා එයා දුන්න අපිට රතු නිකන් රතු කුඩු එකකුයි තව මොනවාද මන් දන්නේ කැට කැට වගේ මොනවාද ලුණු කැට වගේ මන් දන්නේ නැහැ පෝර වර්ගේ මොනවාද කියලා. රතු කැට තමයි යා කිව්වේ. රතු කුඩු කියලා මට කිව්වේ. මේ එහෙම එකක් දාන්න දුන්නා. ඊට පස්සේ අපේ කෙනා එතනදී එයාගෙන් ප්‍රමාණය අහපුවාම මේ මොකද අපි දාලා නැහෙනේ. අපි කවදාවත් මේ වගාවක් කරලා නැහෙනේ. අපේ කෙනා මේ අපේ මහත්තයා එතනදී ප්‍රමාණය පෙන්නලා අහපුවාම ඒගොල්ලෝ කිව්වේ එයා කිව්වේ ඇත්තටම අතින් අපේ මෙච්චරයි ගත්තේ. ඊට පස්සේ මේ එයා කිව්වා ඒ තරම නෙමෙයි ඊට වැඩි චුට්ටක් වැඩි කරන්න කියලා. එයා දන්නවා අපි පැකට් වල හිටවලා තියෙන කියලා. සමහර විට එයාට අමතක වුණා දන්නෙත් නැහැ. මේ ඊට පස්සේ හා කියලා ඇවිල්ලා ඇත්තටම මම තමයි පෝර දැම්මේ. මහත්තයා හිටියේ නෑ. එයා කැම්ප් එකට ගියා. මම පෝර දැම්මා. දැම්මට පස්සේ මම මේ ටික දවසක් යනකොට ගස් 50ක් 60ක් වගේ මැරෙන්න ගත්තා. පස්සේ තව එන්න පැල මැරෙන්න ගත්තා. පස්සින් ඇත්තටම මහත්තයාට එන දුකයි. මොකද මහත්තයානේ මහන්සි වෙලා හිටෙව්වේ. යා පෝර දැම්මේ මම වුණාට වතුර ටික දැම්මේ මම වුණාට එයා තමයි පැල ටික තවන් දැම්මේ යා. අපි ඇත්තටම කරල් කඩෙන් ගෙනල්ලා තමයි තවන් දැම්මේ. යා පොන්ට් හැදුවේ. එතකොට පොන්ට් වලට පස් ටික හදාගත්තේ. පස් මාධ්‍ය හදාගත්තේ. හැමදේම මහන්සිලා කිරුවේ යා. මට තිබ්බේ වතුර ටික දාලා පෝර ටික දාලා බලා ගන්න විතරයි. තෙල් ටික ගැහුවෙත් එයා මේ දේවල් වලට. ඊට පස්සේ කොහොම හරි එකෙන් වැරදුනා අපිට එතන.
ෆොන්ට් වලට දාපු නිසා මේ කවර වල තියෙන නිසා පොහොර වැඩි වුණා වෙන්නේ නැති කියලා තමයි අපිට හිතෙන්නේ. ගස් ගොඩාක් මැරුණා. ගස් 100ක් විතර අහක ගියා. පළවෙනි පාර ගස් 50ක් විතර අහක ගියා. දෙවෙනි පාරත් වෙන පොහොර එකක් ගෙනාවා. ඒ පොහොර එක හොඳයි කියලා දාපුවම ඒකත් අහක ගියා. ගස් ඒ 50ක් 60ක් 70ක් විතර වගේ අහක ගියා. ඊට පස්සේ අපි කල්පනා කරා ඒක හරියන වැඩක් නෙමෙයි. දැන් අපේ ටවුන් එකේම තියෙනවා කඩයක්, මේ පෝර කඩයක්. අපි ඒකට ගිහින් මේ මාමට කිව්වම මේ මාමා ඉඳලා කිව්වා ඔයාලා වැඩි පෝර දාලා තියෙනවා. ඒක තමයි හේතුව. එයාලට පෝර එක පෙන්නපුවාමත් ඒගොල්ලෝ කිව්වා මේක දාන්න එපා. මේක සැර වැඩි. ෆොන්ට් වල තියෙන හින්දා කොහොමත් සැර වැඩි. බිම තියෙනවා නම් අවුලක් නෑ කියලා. ඊපස්සේ අපි ඒක අයින් කරා. ඒ පෝර එක දාන එක නැවැත්තුවා. නවත්තලා අපි ඊට පස්සේ මේ කුමාරි එයාගෙම උපදෙස් ටිකක් ගත්තා. ඉතින් අපි යාගෙන් උපදෙස් ටිකක් ගත්තා. මොනවද කරන්න ඕනි, කොහොමද කරන්න ඕනි. අපිට ලොකු දැනුමක් නැහැනේ. අපි හැමෝගෙම අහගෙන කරන්න ඕනේ. හැමෝම කියන දේ අපි YouTube එකෙන් සර්ච් කරලා බැලුවා කොහොමද කරන්නේ කියලා. ඒ විදිහට තමයි අපි කොහොමද කරන්නේ කින්දමන්නේ කියලා දැනගත්තේ. ඊට පස්සේ අපි පෝර කඩේට ගිහින් පෝර කඩේ අංකල්ගෙන් අහපුවාම ඒ අංකල් කිව්වා ඔයාලා නිල් කැට දාන්න, දන් කැට දාන්න. දැන් පැල මේ ගානට තියෙනවා නම් මේ ගණන් වලට ඕනේ මේ අහවල් නිල් කැට, දන් කැට එහෙම යා අපිට මේ පැලවල ගානත් එක්කලා පැලවල උසත් එක්කලා වයස් පරතරයත් එක්කලා යා අවශ්‍ය පෝර ටික කිව්වා. ඊට පස්සේ අපි දන් කැට තමයි නිල් කැට අපි කලින් දැම්මනේ පැල හැදෙන්න. ඊට පස්සේ ගස් හැදෙන්න ඕනේ කිව්ව හින්දා මේ මල් හැදිලා ගෙඩි හැදෙන්න ඕනේ කාලේ කිව්ව හින්දා අපි දැම්මා දන් කැට ගෙනල්ලා. දැන් නම් දෙයියන් පිටින් අවුලක් නෑ, ප්‍රශ්නයක් නෑ, කරගෙන යනවා. ඉතින් ඒ අංකල් තමයි අපිට කිව්වේ හවසවත් උදේවත් වතුර දාන්න ඉන්න එපා. වතුර අවශ්‍ය වෙලාවට පැලවලට වතුර ටික දෙන්න කියලා. ඒ කියන්නේ හේ බෑවිලා ගස් හේ බාලා තියෙන්නේ එයාලට වතුර ඕන නිසායි. ඔයාලට වතුර තිබහ ආවොත් ඔයා බොන්නේ වතුර තිබහ ආව වෙලාවටද නැත්නම් තිබහ නැති වෙලාවටද කියලා මගෙන් ඇහුවා. මට හිනා ගියා ඇත්තට. මටත් ඉතින් වතුර තිබහ ආවොත් නේ මම බොන්න ඕනේ. වතුර තිබහ නැතුව මම වතුර බීලා වැඩක් නැහැනේ. ඒ වගේ ගස් කොළන් වලටත් වතුර ඕනේ. එයාලට තිබහ වෙලාවට කිව්වා. ඉතින් මම කල්පනා කරා මේ කතාවත් ඇත්ත තමයි කියලා. එයාලා හේ බෑවිලා ගිහිල්ලා කොළ ඇකිලිලා ඉන්න වෙලාවට එයාලට වතුර දෙන්න. ඉතින් ඒ වගේම මේ කතාව ඇත්ත. මම අත්දැකීමෙන් දන්නවා කොළ ටික දිගෑරිලා හවස් වෙනකොට හරි ලස්සනට ඒ කොළ දිගෑරිලා ලස්සනට තියෙනවා මේ කොළ ටික. ප්‍රශ්නයක් නැහැ මේ දෙයයන් පිටින් එදා ඉඳලා තාම ගස් වලට කිසි හානියක් නැහැ. කරගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මේ වගාවත් අපි මේ කලින් අපේ පොඩියට තිබ්බේ. ඔයාලට මතක ඇති මම පොඩි ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ හිටෝපු අලුත වගේ. ඇත්තටම මෙතෙන්ද මේ ලණු ටිකක් හරි මොන හරි අදින්න ඕනේ අපේ මහත්තයාට වෙලාවක් තිබ්බේ නෑ. මං කිව්වා මට ගෙන දෙන්න මං හදලා දෙන්නම්. හදා ගන්නම් කියලා. තාම ඉතින් නෑ. දැන් නම් ඉතින් මල් හැදෙන කාලෙත් ඇවිල්ලා. අපි කරල් හැදුනහමත් වීඩියෝ එකක් දාන්නම්කෝ. නේ බලන්නකො ලස්සනට හැදිලා තියෙන ලස්සන. ඇත්තටම මං හිතන් ඉන්නවා මේ දේවල් මේ සාර්ථකව කරගන්න පුළුවන් වුණාම වගා කරන්න කැමති අයට බීජ කැමති අයට බීජ දෙන්න. මොකද කවුරු හරි ආසාවෙන් දෙයක් කරනකොට ඒකට උදව් කරපුවාම ඒගොල්ලොන්ටත් සතුටුයිනේ. අපිටත් සතුටුයි, ඒගොල්ලොන්ටත් සතුටුයි. ලැබෙන දෙයකින් ප්‍රයෝජනයක් ගන්නත් එපාය. ඒ හින්දා ඇත්තටම මේ මං ආසයි වගා කරන මේ දේවල් වලට මං ආසයි. ඒ හින්දා මහත්තයත් එකතු වෙලා මේ දේවල් පටන් ගත්තේ. ඇත්තටම මේ මනසට නිදහසක් නේද මෙහෙම දේවල් කරනකොට. කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ, කාටවත් වදයක් නෑ. ගෙදරටත් ආදායමක් හම්බෙනවා. හම්බ කරනවට වැඩිය මං දැන් ගොඩම බබාලා දෙන්නත් එක්කලා පුතානම් දැන් ටිකක් ලොකුයි. දුවට නම් තාම අවුරුද්දයි තාම එකමාරක් නෑ. අවුරුද්දයි මාස 4යි. ඉතින් එයාගේ වැඩයි ඒවලුත් එක්ක කරගන්න අමාරු. දැන් මට විතර නෙමේ තව ඉන්නවනේ ගෙවල් වල ඉඳගෙන දෙයක් කරගන්න විදිහක් නැතුව කීයක් හරි හොයාගන්න බලාගෙන ආන් ඒ අයටත් මම ඉතින් කියන්නේ මේ
හොඳයි මේ වගේ දෙයක් පටන් ගන්න එක. ගෙදරක කරගෙන යන්න මේ වගේ දෙයක් කරගෙන යනවා නම් හොඳයි. ඉතින් හොඳට වතුර දාලා මේ දේවල් පොහොර දාලා සාතු කරගත්තාම මේ ඇත්තරම හොඳ මේ අස්සෙන්නම් අපිට ගන්න පුළුවන්. මේවා නම් මේ මම මුකුණු වෙන පාතියක් හිටෙව්වා. ඇත්තටම මම කොටලා හිටව ගත්තා. ගෙදර හරි කන්න පුළුවන් නේ. හොඳට වතුර ඕනේ. ඉතින් මුකුණු වෙන කියන්නේ හොඳට මේ මඩ වෙන්නම නෙමේ. ඒ වුණාට ඉතින් වතුර ඕනේ. නැත්තම් එහෙම මේ පේනවනේ. දැන් මම මේකෙන් කොහොමත් වාර කීපයක්ම මම මේකෙන් උකුණු වෙන කැපුවා. කපලා වික්කා. කඩවල් වලට අහල පහල අයට නිකන් දුන්නා. එතකොට මං අහල පහල අයට විකුණුවා. දැන් අදත් හවස මට තියෙනවා මේ කොච්චි ටිකක් ඉල්ලලා තියෙනවා ගෙවල් ළඟ කෙනෙක්. දවල් තමයි ඉල්ලුවේ මං. දවල් නම් කඩන්න බෑ කෝ ගිනි ගහන අවුවේ කඩන්න බෑනේ. හොඳ නෑනේ මේ හොඳ නෑනේ ගස් වලටත් එතකොට ගෙඩි නිකන් ගසුත් හේ බෑවිලා වගේ ගිහින් හින්දා මං කොහොම හවස දෙන්නම් කියලා. මම ඒකිනුත් වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. ඇත්තටම මේ හිතට මාර නිදහස් නේද මේ වගේ දෙයක් මේ කරගෙන ගෙදරට වෙලා ගෙදර වියදමත් පොඩ්ඩක් හරි ෂේප්නේ. එහෙම නේද? ඔයාලට මොකද හිතෙන්නේ ගැන? මට හිතෙනවා ගෙදරට වෙලා නිකන් කාලේ නාස්ති කර කර ඉන්න වෙලා මේ වගේ දෙයක් කරගන්න එක හොඳයි කියලා. ගෙදර වස විස නැතුව දැන් මේවට මං තෙල් ගහන්න යනම්ම නෑ. ඒ හින්දා වෙන්න ඇති දැන් තෙල් ගහන ඒවා නම් සාමාන්‍යයෙන් ලස්සනට කොළ පාටට තියෙනවා. දැන් මේවට තව ගොම ටිකක් එහෙම ඉහන්න ඕනේ. මේ ඊයේ පෙරේද පෝර ටිකක් දැමුන්නේ නෑ මේවට. දැන් මේ වෙලාවක් තිබ්බේ නෑ. පොඩි කෙනාව මේ හොස්පිටල් ගෙනියන්න ක්ලිනික් ගෙනියන්න නම් මනම් තිබ්බ හින්දා එයා චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඒ හින්දා කොහොමත් මේකට පෝර ටිකක් දාගන්න ඕනේ. දැන් චුට්ටක් අභාවයට ගිහිල්ලා වගේ මුකුණු වෙන ටික. මම පෙන්නනම් කොහොලට තව මගේ වගාවල් තියෙනවා. මේ තියෙන ඉතින් මුකුණු වෙන්න වගාව. මේක මම හිතාගෙන ඉන්නවා මේ කරල් හිටවල තියෙන මේ අතරින් පතර මම මේ අමු මිරිස් කරල් ගස් වගේක් අමු මිරිස් ගස් වගේක් හිටවල තියෙනවා. මං හිතාගෙන ඉන්නවා මේ අතරින් පතර මුකුණු වෙන ටිකකුත් තව ආයෙ හිටවන්න. මේ වෙලාවක් තමයි තින්නේ නැත්තේ. ඒකයි වැඩේ. මේ පොඩි එකෙනත් එක කරගන්නත් ඕනේනේ. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම දැන් ආයෙ අනිත් පැත්තට යනවා. මේ වතුර දාන්න. මම එතකොට මේ පැත්තේ හිටවල තියෙන ඒවත් පෙන්නන්නම්. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මේ සම්බන්ධව මට උපදෙස් ටිකක් දෙන්න. කරගෙන යන්න මෙහෙම කියලා. ලයික් එකකුත් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා චුට්ටක් මේ ඔයගොල්ලෝ මේ මට කියන්න මේ දේවල් කරොත් හොඳයි මේ දේවල් හොඳයි කියලා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ඔය තියෙන බීජ ඔයාලට මේ කැමති අයට නිකන් දෙන්න. ඒ කියන්නේ කැමති නම් වගාවට ආසාවක් තියෙනවා නම් ආදරයක් තියෙනවා නම් වගා කරන්න කැමති නම් මට පුළුවන් මේවා මේගේ බීජ ඔයාලට නිකන් දෙන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඔයාලා මට මේ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා මට චුට්ටක් කියන්න මොනවද උපදෙස් ටිකක් දෙන්න. මේ වගාව සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා කියන්න. මම කැමති උපදෙස් අරගෙන දේවල් කරන්න. thank you වීඩියෝ එක බැලුවට.